ආණ්ඩුවෙන් සිදු වුණු දළදා ප්‍රදර්ශනයේ පැරදි. ඉතින් සිරි දළදා ප්‍රදර්ශනය එහෙම නැත්නම් සිරි දළදා දැක්ම මේ වෙද්දි අවසන් වුණා. විශේෂයෙන් මේක අවසන් වුණේ තරම් හොඳ විදිහකට නෙමෙයි. මොකද මුළු මහනුවරම විශාල මහනුවරක් බවට පත් වෙලා තමයි මේක අවසන් වුණේ. ඇත්තටම සිරි දළදා දැක්ම මේ විදිහට හොඳින් පටන් ගෙන අවසානයේ තරම් සාර්ථක නොවුනේ ඇයි කියන එක තමයි බොහෝ දුරට තියෙන ගැටලුව. ඉතින් ඇයි එහෙම වුනේ? ඇත්තටම මේක ලොකුම හේතුනේ සංවිධානයේ තිබුණ දුර්වලතාව. මොකද අපි හැමෝම දන්නවා මේ වගේ විශාල ප්‍රදර්ශනයක් විශේෂයෙන් අවුරුදු 16කට පස්සේ සිදුවෙන දළදා දැක්මදී සිදුවෙන්න පුළුවන් දේවල් මොනවද සහ අති විශාල සෙනඟක් අනිවාර්යෙන් මේ වගේ අවස්ථාවකට සහභාගී වෙනවා. සංවිධායකයන්ට මෙය කළමනාකරණය කර ගැනීම පිළිබඳ ඇත්තටම ගැටලුවක් තිබුණා. විශේෂයෙන් 18 වෙනිදා සිට 27 වෙනිදා දක්වා පැතිරෙන දින 10ක දළදා ප්‍රදර්ශනය තුළ ලක්ෂ 10කට අධික ජනතාවක් ශ්‍රී දළදාසන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව වාග්ය ලැබුණා. නමුත් මුල් දින 3-4න් පසු විශේෂයෙන් 7 වෙනි දිනින් හෝ 5 වෙනි දිනින් පසු මහනුවර අති විශාල සෞඛ්‍ය පාරිසරික ගැටලු රාශියකට සහ ජන සංහානයක් වැනි සංහාරයකට මුහුණ දීමට සිදු වුණා. විශේෂයෙන් කිලෝමීටර් 15කට අධික මිනිස් පෝලිම් ඒ වගේම මුළු මහනුවර පුරාම කැලිකසල එකතු වීම සහ මුළු මහනුවරම අපවිත්‍ර වීම මේකට ප්‍රධානම හේතුවක් වුණා. ඒතර මහනුවර කියන්නේ විශාල ජනක 6ක් රඳවන්න පුළුවන් නගරයක් නෙවෙයි. ඉතින් මුළු මහනුවරම අඩපණ කරමින් තමයි මේ දළදා ප්‍රදර්ශනය පැවැත්වුනේ. දළදා මාලිගාව ඇතුළේ විශේෂයෙන් දළදා මාලිගාව පරීක්ෂා තුල සහ දළදා මාලිගාව කොටස තුල සංවිධානය කටයුතු ඉතාමත් හොඳින් සිදු වුණා. නමුත් ඉන් පිට සිදුවන සංවිධානය තිබුණේ රජය සහ රාජ්‍ය නිලධාරීන්. අන්න එතනදී ඇත්තටම රජය සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් වැරැද්දක් සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් මේ සංවිධානයේ අඩුපාඩුත් එක්ක. මොකද සනීප ආරක්ෂක පහසුකම් ජලය මූලික සනීප ආරක්ෂක කටයුතු වලට ඇතුළු සියලු දේවල් සහ වැටවල් වල පෝලිං ගැසිටන පිරිසට ඒ පෝලිං පනින්න බැරි වෙන තියෙන ආධාරක වැටවල් ඇතුළු සම්පූර්ණ සිදුවිදාමේ සිදු වෙලා තිබුණේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රදේශයේ පමණයි. ඉතින් ඉන් පිටතට මේ සංවිධාන කටයුතු හොඳින් සිදු වෙලා තිබුණේ නැහැ. මොකද පිටක ඉන් පිටතට වැටවල් නැහැ, තයි ආවරණ නැහැ, මූලික සනීප ආරක්ෂක පහසුකම් නැහැ, ජංගම වැසිකිලි නැහැ, අතන මොහොතේට වතුරක් ගන්න විදියක් නැහැ. ඉතින් මේ සංවිධානයේ දුර්වලතාවත් එක්ක මිනිස්සු පෝලිම් පනින්න ගත්තා, රණ්ඩු වෙන්න ගත්තා, දළදා වදින්න වෙලා අපේ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති වුණා. ඒත් එක්කම මේකට මහනුවර වාසය කරන ජනතාව අති විශාල වශයෙන් කරදරට දුන්නා. මොකද උන් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයක් අයින්න බෑ, තමන්ගේ ගෙදර ඒට්ටු ඇරලා එළියට යන්න බෑ. ඒ වගේම හැමතැනම කුණුදාලා මුළු මහනුවරම ගඳ ගන්න තමන්ගේ ගෙදර ඉන්න බෑ, ව්‍යාපාරික ස්ථාන ඉන්න බෑ, ව්‍යාපාරික ස්ථාන තේරම වහලා, පාසල් වහලා, ටියුෂන් වහලා, ඉතින් ළමයි ඉගෙන ගන්න නැහැ. ඉතින් මේ හැමදේම මේ දළදා ප්‍රදර්ශනයේ ප්‍රතිඵල විදියට තිබුණා. නමුත් මේක වැරද්දක් නෙවෙයි. දළදා ප්‍රදර්ශනය කියන හොඳයි. නමුත් මේක සංවිධානයේ කිරියම් පැත්තෙන් රජයට තේල් වීමක් තිබුණා. විශේෂයෙන් මේ ආණ්ඩුව සිදු කර දළදා ප්‍රදර්ශනයේ සහ මේ සමග මේ ආණ්ඩුව සහ අනුකම්පාන්තයන්ට යම් කිසි ආකාරයක ප්ලස් පොයින්ට් එකක් සහ නෙගටිව් පොයින්ට්ස් කීපයක් වෙනවා. විශේෂයෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම රටේ රාජ්‍ය නායකයාගේ පැත්තෙන් ඔහුගේ ප්‍රතිරූපය වර්ධනය වීමට එක හේතුවක් වෙනවා. වගේම තමයි මේ හරියට සංවිධානය කරන කෙනෙක් නිසාම ආණ්ඩුවට යම් කිසි ආකාරයක නෙගටිව් පොයින්ට්ස් කීපයක් තියෙනවා. ඒ වගේ තමයි මේකෙන් වාසිගත එක්ක තමයි මහින්ද රාජපක්ෂ. මොකද අන්තිමට දළදා ප්‍රදර්ශනය පැවැත්වුනේ 2019 මේ පැවැත්වුණු දළදා ප්‍රදර්ශනය යුද්ධය ඉවර වෙන මාස දෙකකට කලින් පැවැත්වුණු යුද්ධ කීකයක් හරිය. ඒ වගේම තමයි ඒ යුද්ධය තියෙන හරියදී ලක්ෂ 15ක පමණ පිරිසක් දළදා වහන්සේ වෙන පුදා ගන්න. ඉතින් ඒම වසරේදී මේ තරම් ලොකුවටම ඇත්තටම සංවිධායකයේ අඩුපාඩු තිබුණේ නැහැ. අඩුපාඩු තිබුණා නැත්තේ නෑ. නමුත් මේ තරම්ම තිබුණේ නැහැ කැපිලා පෙන්නන. ඉතින් ඒ වසරේ රාජ්‍ය විසින් ඇත්තටම ඉතාමත් හොඳින් සංවිධාන කටයුතු වලට සහයෝගය ලබා දීලා මේ වැඩේ කරනවා. මේ වසරේදී ඇත්තට මේක සිදු වෙලා නැති බව හොඳින්ම පේනවා. මොකද මහනුවර දැන් තිබෙන තත්ත්වයක් එක්ක විශේෂයෙන් මේ දළදා ප්‍රදර්ශන අවසන් වීමත් එක්ක මහනුවර ජනතාව විශාල පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. මොකද මේ මිනිසුන්ගේ හැසිරීමත් එක්ක මේක එක පැත්තකින් රජයට බයින්නත් බෑ. මොකද අපේ මිනිසුන්ගේ විනයක් නැහැ. ඒක ඇත්ත මූලික සමීප පාරක පාසම් සහ නිකුත් දේවල් ඇත්තටම තමන්ගේ ළඟ පාන්න නැහැ. ඒක ඇත්ත. නමුත් එහෙම කියලා කක්කදාල් ස්පින් බෑග් එකකට දානවා නම් ඉන්න තැන ජරා කරනවා නම් ඉන්න තැනම ජරා කරගෙන ඉන්න තැනම කාලා කුණු එකක් දෙතරම දාලා එහෙම කරනවා නම් ඇත්තටම කට්ටිය වගේ තමයි අනිත් මිනිස්සු පාගගෙන තරපගෙන යන එකද හරි. විශේෂයෙන් මේ වෙලේ දළදා ප්‍රදර්ශන නිසා 5 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්. ඒ වගේම තමයි 400කට අධික පිරිසක් මහනුවර ජාතික රෝග වලින් ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඉතින් මේක මේ තෙරපීම මිනිස්සු පැය ගණන් පොලිමර සිටින් ඉතින් මුල් දිනවල දවස් දෙක පොලිමේ සිටියා දවස් 3 බලන්න පුළුවන්. අවසානයේ දවස් 15ක් වගේ දීර්ඝ වෙලා තියෙනවා. දළදා වහන්සේ වෙද පුදා ගැනීමට පොලිමේ ඉන්න. ඉතින් කිලෝමීටර් 15කට අධික පොලිම් වල කිලෝමීටර් 15ක් විතර දුර පයින් ඇවිල්ලා තමයි මිනිස්සු මේ දේ කරන්නේ. ඒ වගේම අති විශාල ලෙස වර්ෂාව දැක්න අවසන් දින කීපයකදී ඇසෙත් එමෙතේ අවුල් කරවෙවි තමයි දළදා වහන්සේ වෙද පුදා ගන්න. ශ්‍රද්ධාව තියෙන මිනිස්සුන්ට ඒ වගේම තමයි විනය නැතිකමත් ඒ විදිහටම තියෙනවා. මොකද විනය නැත්නම් වඩදරු ප්‍රෙග්නන්ට් අම්මලා පවා ඉන්නකොට වුණ තල්ලු කරගෙන පුංචි ළමයි තල්ලු කරගෙන ඉස්සරහට යන රණ්ඩු කරගත්ත මිනිස්සු ගහගත්ත. ඒ වගේම ඉන්න තැන කැත කරගන්නෝ මහනුවර නගර සභාවේ සේවකයන් ඇතුළු මහනුවර ජනතාවට ඇත්තම රෙස්පෙක්ට් කරන්න ඕන. මොකද ඔවුන් මේ සියලු දේවල් ඉවසගෙන හිටියා. දැක්ක මහනුවර ජනතාව දන්සල් කොච්චර දුන්නද කියලා මම හිතන්නේ මුළු ලංකාවෙම තියෙන දන්සල් ටික මම හිතන්නේ මේ තරම් මිනිස්සු දුන්නා වගේ එකතු වෙලා. ඒ වගේම අපි දැක්ක හැම ගෙදරකින් වගේ වතුර පවා ලබා දෙනවා. ඒ වගේම තමයි හුඟක් ආයතන සමිති ආරක්ෂක පහසුකම් ලබා දෙනවා. ඒ වගේම මුස්ලිම් ප්‍රජාව විශේෂයෙන් මුස්ලිම් පල්ලි පැය 24 විවෘත කරලා තිබුණා. සදහවතුන්ට නිදා ගැනීමට සමිති ආරක්ෂක කටයුතු සිදු කර ගැනීමට ඒ වගේම ඔවුන් ආහාර පාන දන්සල් ලබා දී තිබුණා. ඉතින් ඉතාමත් හොඳින් මහනුවර වෙසෙන සියලුම ජාතිකයන් සියලුම මිනිසුන් එකතු වී අතර මේක ඉතාමත් හොඳින් මේ පැමිණෙන සදහවතුන්ට පුද සත්කාර කර තිබුණා. ඒක ඉතාමත් ඉහළ මට්ටමක තිබුණා. නමුත් පැමිණෙන සදහවතුන් ජනතාව තමයි මහනුවර විනාශ කරේ. මොකද කිසිම ආකාරයක විනයක් නැහැ. මොකද තමන් ඉන්න තැන කක්ක දානවා, ඉන්න තැන චූ කරනවා, ඒක එහෙම ෂොපින් බෑග් වල දාලා පාරේ විසික් කරනවා, බත් පත
තමන් කන දේ එතනම දානවා කුණු ගොඩවල් නුවර වෙලා ඉන්න පාර පුරාම කුණු පිරීලා. ඉතින් අපේ මිනිසුන්ගේ හැදියාව එතනින්ම පේනවා දළදා වහන්සේ වෙලන්න එලා ශ්‍රද්ධාව කොහොමද කියලා. ඒ වගේම තමයි මේකේ සංවිධාන කටයුතු වල අඩපාඩු ඇත්තරම කියනවා. මොකද ඉස්සරහගෙන මේ දැන් තාක්ෂණයේ දිනුනේ අපි දැන් අන්තිම දවස් කීපේ තමයි දළදා වහන්සේ වදින මිනිසුන් ඩිස්ට්‍රික්ට් දුන්නේ. ඉතින් ওই දේ කලින් කරා නම් ඇත්තටම හොඳයි වගේ දෙයක්. මොකද ටෝකන් හරි ස්ටිකර් හරි දෙයක් කලින් දීලා පෝලිං වලින් ඉන්න කට්ටිය අද මෙච්චරයි අද මේ කට්ටියට විතරයි බලන්න දෙන්නේ කියලා එතන ලිමිට් කරලා තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි පුළුවන් නම් මේක ඇත්තටම දවස් දීක් කරන්න කියලා කිව්වොත් එහෙම කරන්න බෑ. ඉතින් දවස් 10ක් දෙනවා නම් ඇත්තටම අපිට කරන්න තිබුණේ ඇත්තටම දවස් 10ක් ප්‍රදර්ශනයේ පැවැත්වෙනවා නම් ඉස්සෙල්ලා මේකට යම් කිසි ආකාරයක මේ බැතිමතුන් ලියාපදිංචි කිරීමක් සිදු කළා. දිනකට මෙච්චර ප්‍රමාණයක් ලියාපදිංචි වෙන්නේ සහ දළදා ප්‍රදර්ශනයේ පෙන්වන්නේ. ඉතින් ඔවුන්ට ඒ වැඩි හිටියන්න මූලික අවස්ථාව දීලා විශේෂයෙන් අවුරුදු 70ට වැඩි අවුරුදු 60ට වැඩි අයට මේ අවස්ථාව දීලා උන්ට පෙන්වන්න එහෙම පෙන්වනවා නම් අතර මේක හොඳයි. නමුත් මුල් කාලේ කෙනෙක් කඩපාඩු වෙන්න පුළුවන්. නමුත් අතර මේක නවීන තාක්ෂණය උදාගෙන මේක කරන්න මොකද ඇත්තටම මිනිස් ජීවිත තමයි මෙතන නැති වුනේ. ඒ වගේම මහනුවර අති විශාල ලෙස විනාශ වුණා. විශේෂයෙන් විශාල මහනුවරක් වඩපත් වුණා. ඉතින් සංවිධානය ඇත්තටම ඊට අඩිය පැත්තෙන් තියෙන්න ඕන හොඳ සංවිධායක කමක් මොකද රජයේ පැත්තෙන් ඇත්තටම සංවිධානයේදී ගොඩක් අඩුපාඩු සිදු වුණා මෙවර. නමුත් මේක රජයට සම්පූර්ණ ඇඟිලි දික් කරන්න බෑ. මොකද අපේ මිනිස්සුන්ගේ හැසිරීමත් ඇත්තටම පිළිකුල් සහගතයි. ඉතින් මිනිස්සු එන්න පිළිකුල් සහගත හැසිරීම ඇත්තටම මට හිතා ගන්න මොකද 2019 මිනිස්සු මේ විදිහට පිළිකුල් සහගත වෙලා ඇතුළුන්නේ නැහැ. නමුත් දැන් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙලාද මොන වෙනස් වෙලාද දන්නේ නැහැ. ඒකාපාරයි ආයකා විනාශ කරගෙන හො තමන්ගේ දේ කරගන්න බලන්න. ඉතින් මේ යන්නේ ගංගලාතුන් වහන්සේ මෙතන ගන්න. ඉතින් ශ්‍රද්ධාවෙන් යන ගමනක අනිත් මිනිහ පාගගෙන අනිත් මිනිහ විනාශ කරගෙන අනිත් මිනිහට මොන දේ වුණත් කමන්නේ තමන්ගේ දේ විතරක් කරගන්න. ඇයි මෙහෙම කියන එක ඇත්තටම ලොකු ගැටලුවක්. මොකද මේ මිනිස්සුන්ව පාලනය කරන ආරක්ෂක අංශ වලට පවා බැරි වුණා මේ දේවත් එක්ක. මොකද ඔවුන්ට බෑ මිනිස්සුන්ට ගහන්න වඩින්න පඳුරු ගෑස් ගහන්න මේ දේවල් කරන්න බෑ. මේ ශ්‍රද්ධාවන්ත බැතිමතුන්ගෙන් ඉතින් එහෙම දෙයකදි කරන්න බෑ. ඉතින් රජයේ පැත්තෙනුත් වැරදි තිබුණා. නමුත් ඒ හා සමානව ඇත්තම අපේ මිනිස්සුන් ඒ විදිහටම වැරදි කරා. ඉතින් මීළඟ දළදා ප්‍රදර්ශනයක් කොහොම පැවැත්වෙන කියලා තාමත් තීරණය කළා නැහැ. නමුත් රජයේ ඉල්ලීම් කළා තියෙනවා. අවුරුද්දකට සැරයක් හෝ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙසින් මේ තීරණය ගන්න රජයට බෑ. මොකද ඉල්ලීමක් පමණයි කරලා තියෙන්නේ. රජයේ පාර්ශවයෙන් මහනුවර ආණ්ඩුකාරවරයා හරියට මධ්‍ය පළාත් ආණ්ඩුකාරවරයා තමයි ඉල්ලීම් කරලා තියෙන්නේ. ඉතින් තීරණය ගැනීමයි අයිතිය තියෙන්නේ මහානායක වරුන් දෙදෙනා සහ දියවඩ නිලමේ වරයාට. ඉතින් ඕන් තිදෙනා කැමති නම් තිදෙනාම කැමති වෙනුනේ කයිකව කැමති වෙන්න බෑ. ඉතින් තිදෙනාම කැමති නම් පමණ පුළුවන් වර්ෂපතා මේ ආකාර දළදා ප්‍රදර්ශනයක් කරන්න. නමුත් ඒත් පහසු වෙන්නේ නැහැ. මොකද දන්න සමහරුන්ට එකපාරක් මදි. ඉතින් දෙපාර තුන් පාරක් මදි. ඉතින් මේ දේවල් නවත්ත ගන්න අනිවාර්යයෙන් එක් අවස්ථාවකදී එකයිකට පමණක් ලබා දෙන විදිහට මේක කරන්න ඕන. ඉන්නේ ආකාරය යම් කිසි ආකාරයක විචාරිය හොඳින් සංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍යයි. මොකද එහෙම නොවුනොත් ඇත්තට මේ තව සැරයක් මේක මේ දළදා ප්‍රදර්ශනයක් කියලා දිය අවුරුදු පතා දළදා ප්‍රදර්ශනයක් දීපස් සිද්ධ වෙන්නේ මේ දේම නම්. ඉතින් ඒකෙන් වෙන්නේ තව දුරටත් මහනුවර ජනතාව වගේ මුළු මහනුවර විනාශ වෙන එක. අපි දැක්ක මහනුවර ජනතාව කොච්චර දුකක් විඳද කියලා. විශේෂයෙන් තමන්ගේ ව්‍යාපාර තමන්ගේ හම්බ කරගන්න තියෙන වෙලාවල් පවා සේරම නැති කරගෙන තමයි මිනිසුන්ට මේ සදහවතුන්ට සැලකුවේ. නමුත් ඒ සදහවතුන්ගෙන් මහනුවරට සහ මහනුවර ජනතාවට ඒ දේ අනිත් පැත්තට ලැබුණ තියෙන ගැටලුවක්. මොකද මුළු මහනුවර විනාශ වුණා. මුළු මහනුවර ජනතාවට මහනුවර ඉන්න එක පවා එපා වුණා මේ සදහවතුන්ගේ මේ ක්‍රියාකලාපයත් එක්ක ආපු ජනතාවත් එක්ක. ඉතින් ඒක හින්දා හොඳම දේ ඊළඟ පාර හරි දළදා ප්‍රදර්ශනයක් තියෙනවා නම් අවුරුදු පතා හරි කමන්නේ. මාලිගාව පැත්තෙන් සිදුවන සංවිධානය ඉතාම හොඳ මට්ටමක තිබුණත් ආණ්ඩුව සහ රජයේ පැත්තෙන් සිදුවන සංවිධානය මීට වැඩි හොඳ මට්ටමක තබා ගැනීමට ආණ්ඩුව සහ රජය වගකීම ගතු. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ මේ ආණ්ඩුව වල ගැටලුවක්. මොකද දැන් මුළු Facebook එකේ වගේ සමාජ මාධ්‍ය වල තුල කතා වෙන්නේ පෝස්ටර් ගහන්නයි උද්ඝෝෂණ කරන්නයි ටිකට් කරන්නයි පුළුවන් මිනිසුන්ට ප්‍රදර්ශන වල සංවිධානය කරන්න තමයි තේරෙන්නේ නැති ඉතින්. ඒක කෙලින්ම පීඩිය කරන්නේ මොකද උන් මේ දිනේ පිකට් පෝස්ටර් ගහන්න ඒ වගේ දේවල් වලට ජීවිතේ ඉතාමත් හොඳ සංවිධානය කරන නමුත් රටේ සංවිධායක නහර උත්සව සංවිධානය කරන කටයුතු වලදී උන් ෆේල් කියලා මේ විදි මතයක් ඇවිල්ලා තියෙනවා. සහ මතයක් හදාගෙන ඉන්න විපක්ෂ ගන්න විශේෂයෙන් දළදා ප්‍රදර්ශනයේ මේ විදි ආණ්ඩුවට එරිව මට ගැස්සීමේ කැම්පේන් එකකට ඇතුළත් කරගෙන තියෙනවා විපක්ෂ දේශපාලන පක්ෂ. ඉතින් මේක මේ ආණ්ඩුවේ ෆේල් එකට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේක උගක් අය කලින් තිබ්බ දළදා ප්‍රදර්ශන උදාහරණයක් අරගෙන තමයි මේක මේක තමයි 2009 එක හැමෝටම මතක යුද්ධයක් තියෙද්දි හොඳින් ඉතාමත් හොඳින් මේක සිදු වුණා. ඉතින් ඒක අරගෙන තමයි හැමෝම මේ කතාව වෙන්නේ. ඉතින් ඊට පස්සේ හරි තියෙනවා නම් ඇත්තටම මොන ආණ්ඩුවක්ම කවන්නේ රජයේ පැත්තෙන් සංවිධානය කිරීම ඉතාමත් වැදගත් හරියට. ඉතින් එහෙම නොවුනත් වෙන මේ වගේම දෙයක් සිදු වෙන එක ඊට වඩා හොඳයි දළදා ප්‍රදර්ශනය පවත්වන්නේ නැතුව තියෙන එක. මොකද මෙහෙම පවත්වලා මිනිස්සුන්ට ශ්‍රද්ධාවෙන් දළදා වහන්සේ වැඩ ගන්න දුන්නා කියන එක මුළු මහනුවර විනාශ වෙන ගත්තා. ඉතින් ඒක හින්දා ඊළඟ පාරවත් ඊට පස්සේ හරි දළදා ප්‍රදර්ශනයක් තියෙනවා නම් අවුරුද්දකින් හෝ අවුරුදු 5කට සැරයක් හෝ තියෙනවා නම් ඊට වඩා රජයේ පැත්තෙන් සහ ඒ ඉන්න ආණ්ඩුවෙන් සහ මොන ආණ්ඩුවක්ම කමන්නේ රාජධානිය තුළ සියලු දෙනා ඊට වඩා සංවිධානාත්මකව මේකට මැදිහත් වෙනවා නම් සහ ඉතාමත් හොඳින් තාක්ෂණය සහ අලුත් දේවල් උපයෝගී කරගෙන සංවිධානය වෙනවා වගේම සහ අපේ ජනතාව විනයක් ඇතුව හික්මීමක් ඇතුව කටයුතු කරනවා නම් ඊට වඩා හොඳින් ඇත්තටම මේ වගේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේ හැකියාව තියෙනවා.